අපි හදන්න යන්නේ ගෝවා ස්ටර් ෆ්‍රයි එකක් හරිද? තඩි ගෝවා ගෙඩියක් ගෙනල්ලා තියෙන්නේ. කපා ගන්නත් අමාරු තරමේ ලොකු ගෝවා එකක් තියෙන්නේ හරිද? මේකෙන් අපි කෑල්ලක් කපමු. හරි. මෙච්චර ගෝවා ගොඩක් ඇතුව ලොකු වැඩි හින්දා එක කෑල්ලක් තමයි මේ වීඩියෝ එකට පාවිච්චි කරන්නේ. හරි මම ගෝවා ගෙඩිය පොඩ්ඩක් හොදගත්තා. ලොකු ගෝවා ගෙඩිය එක සැරේ හොදන්න අමාරු හින්දා ඊට පස්සේ මම මේක හතරට කපනවා. හරිද? මේ විදියට. හරිද? ඊට පස්සේ අපි කරන්නේ මේක පොඩි පොඩි පීසස් වලට කඩා ගන්න ඕනේ. මොකද මේවා ලොකු වැඩි හින්දා එතකොට නඩු කෑලි ටික අයින් කර ගන්නවා. මේ වැඩේට හරියන්නේ නැහැ. ඒ නිසා අපි මේ වගේ කොළ ගලවලා ඒවා මේ විදියට කපාගෙන මේ භාජනයට දාගන්න. තමයි දැන් අපි කරන්නේ. මේ සාමාන්‍ය සයිස් එකේ කෑලි වලට අපි මේක රටක් ගාලා කඩාගෙන දාමු. හරිද? හයිය කෑලි ඔක්කොම අයින් කරන්න. හරි මේ තියෙන්නේ අපි දැන් මේ කඩාගත්ත ගෝවා කෑලි ටික. ඉතින් කෑලි ලොකු වැඩි නෑ. ඔයාලා කැමති සයිස් එකට මේවා කරන්න. මේවා පොඩි කෑලි තියෙනවා නම් තමයි මේ වැඩේට නියමටම හරියන්නේ. හරිද? දැන් මම ඊළඟට කරන්නේ සුදු ලුණු චොප් කරගන්න. මේ විදියට චොප් කරගන්න පොඩි පොඩි කෑලි වලට. හරි. මම මෙතන සුදු ලුණු බික් 5ක් විතර ගත්තා මේ ප්‍රමාණයට. හරිද? රයිට්. අපි මේ කපා ගත්ත සුදු ලුණු ටික මේ වගේ භාජනයකට දාගමු. මේ රෙසිපි එක හරිම සිම්පල්. ඉතින් ඔයාලා බලන්නකෝ. හරි. දැන් අපි ලිප ඔන් කරගත්තා. ඊට පස්සේ පොඩ්ඩක් රත් වෙන්න ඇරනවා. ඊට පස්සේ අපි මේකට පොල් තෙල් ටිකක් එකතු කරගමු. අපේ පොල් තෙල් පොඩ්ඩක් මිදිලා තියෙන්නේ. ගණන් ගන්න එපා. ටිකක් වෙලා යනවා ඒක දිය වෙන්න. ඉතින් අපි යමු. පොඩි ලාවට දුමකුත් දානවා ලිපස්සෙන්. හරිද? මේ හරි සරල එකක්. අපි බලමු කොහොමද කරන්නේ කියලා. හරි එහෙනම් දැන් තෙල් ටික රත් වෙලා තියෙන්නේ. එහෙනම් අපි වැඩේ පටන් ගමු. මුලින්ම අපි මේකට දාන්නේ සුදු ලුණු. හරිද? මේ සුදු ලුණු ටික දාලා අපි මේ සුදු ලුණු පොඩ්ඩක් බැදෙන්න අරිනවා රන්වන් පාට වෙන්න. හරිද? ඉතින් ඔයාලත් සුදු ලුණු එකතු කරගන්න. සුදු ලුණු කොහොමද බැදලා කියලා දැනගන්න. ලස්සන සුවඳක් එනවානේ. හරිද? පොඩ්ඩක් මේක මේවා කරන්න. රයිට්. දැන් නියම සුවඳක් ඒගෙන එනවා. එතකොට අපි රෙඩි වෙලා ඉන්න ඕනේ ඊටු වැඩ ටිකට. හරිද? හරි ඊළඟ ස්ටෙප් එක මිරිස්. හරිද? කෑලි මිරිස් දාගන්න තේ හැන්දක් විතර රෙඩි කරගන්නත් එපා. හරිද? ඒක පොඩ්ඩක් තෙල් එකේ බැදෙන්න අරින්න. හරිද? ඒක බැදෙනවත් එක්කම අපි අපේ ගෝවා එකතු කරගන්නවා. හරිද? මේ විදිහට දාගන්න ගෝවා. හරිද? මේ විදිහට පොඩ්ඩක් කාලම් කරන්න. ඔක්කොම දැම්මේ නෑ. පොඩ්ඩක් දාගත්තා. ඊට පස්සේ අනිත් ඔක්කොම ගෝවා ටික රයිට්. දැන් අපිට මේක හොඳට කාලම් කරගන්න තියෙන්නේ. අර මිරිසුයි සුදු ලුණුයි මික්ස් වෙලා යන. මේ අද හම්බෙච්ච ගෝවා ගෙඩිය නම් මාර ගෝවා ගෙඩියක්. හරිද? ෆ්‍රෙෂ් ගෝවා ගෙඩියක්. ලස්සනට කොළ ටික තිබ්බා. හරිද? මාරු. මේ channel එක තාම subscribe කරලා නැත්නම් මතක ඇතුව subscribe කරන්න. හරිද? ඊට අමතරව ඔයාලට අවශ්‍ය කරන රෙසිපි එකක් තියෙනවා නම් ඒකත් පල්ලෙහා කමෙන්ට් එකේ දාන්න. එතකොට ඒකත් හදලා පෙන්නන්න පුළුවන් නේ මට. ඉතින් මතක තියාගන්න මේක කරද්දි මේ අඩියේ අර මිරිස් කැලි ආම්ම නම් අල්ලන්නේ නැති වෙන්න පොඩ්ඩක් කැමතිස්සම කලවම් කර කර ඉන්න. හරිද? දැන් නම් මේක රත්තරන් පාටට හැඩයට එන්න යන්නේ. හරිද? ඊට පස්සේ අර තඩි ගෝවා කැලි තියෙනවා නම් පොඩ්ඩක් හැන්දෙන් ගහලා ඒවා වෙන් කරගන්න. හරිද? ඉතින් අතින් පාදලා දාන්න පුළුවන් නම් තමයි මේක මේ ගානට වගේ ලාවට රත්තරන් පාට වෙලා නම් අපි මේකට ලුණු ටිකක් එකතු කරගමු. හරිද? ඉතින් මම මේකට ලුණු ටිකක් දානවා. ඉතින් ලුණු වැඩි කරගන්න එපා ඔයාලා. ඉතින් තියෙන ප්‍රමාණය අනුව මේ වගේ ලුණු ටිකක් දාගන්න. හරි? ලුණු ටිකක් දාලා ආපහු කලම් කරගන්න. ඉතින් ඔයාලා දන්නවා ලුණු ටිකක් දැම්මට පස්සේ මේකේ වතුර ගතිය සුට්ටක් වැඩි වෙයි. මොකද ලුණුත් එක්ක වතුර එළියට එනවා මම හිතන්නේ. ඉතින් මේකේ උමාමි රස ගන්න අපි දානවා මේකට සෝයා සෝස්. හරිද? මේ වගේ සෝයා සෝස් ටිකක් දාගන්න. ඊට පස්සේ ආපහු හොඳට කලම් කරන්න. ඊට පස්සේ ওই විදිහට පොඩ්ඩක් සෝයා සෝස් ටිකක් දාලා ඒක හට්ටියෙන් ඒකේ වතුර ටික වාෂ්ප වෙන්න අරින්න. හරිද? මම පොඩි ගෝවා කෑල්ලක් කරන් ටෙස්ට් එකක් කරා. ඉතින් මේ දැන් මේක හොඳට ඒ කියන්නේ අර උමාමි රස ඇවිල්ලා තියෙනවා. හරිද? ඊට පස්සේ අන්තිමට අපිට තියෙනවා තව දෙයක් දාගන්න. ඉතින් ටොමැටෝ කෙචප් නැත්නම් ටොමැටෝ සෝස්. ඊට පස්සේ ආඩ පුළුවන් ඔයිස්ටර් සෝස් ටික මේකේ රස වැඩි වෙන්න දාගන්න. හරිද? ඊට පස්සේ හොඳට කලම් කරගන්න. ඉතින් දැන් මම මේකේ ලිප ඕෆ් කරගන්නවා. ඉතාමත්ම සරලයි.
ඔයාලත් මේ රසමලස ඩිෂ් එක try කරලා බලන්න. සරල වුණාට මරු. මේ බලන්න හොඳට ගානට කොළ ටික මැලවිලා ලස්සනට ඇවිල්ලා තියෙනවා. හරි. එහෙනම් මේ වගේම වීඩියෝ එකකින් ගිහිල්ලා එන්න.